අපි ශ්‍රීපාද යන්න කතා වුණා. අපි කිව්වේ අයියයි නෑනයි මගේ මල්ලි. අපි ආව බදුල්ලේ රේල්වේ ස්ටේෂන් එකට. කෝච්චිය යන පළවෙනි පාර. ওই ෆොටෝ ටික නම් ගාගත්තේ කෝච්චිය යන්නත් කලින්. බෑග් තියාගත්තා. යන අතරමඟ පුංචි වීඩියෝ ටිකක් දාගත්තා. ඇත්තටම ඔය මීදුමත් එක්ක තමයි ටිකක් පැහැදිලි ගතියක් තියෙනවා. මොනා නැතත් මාර ලස්සන සුන්දර ගමනක්. මොකද මං කවදාවත් කෝච්චියේ ගිහිල්ලා නැහැ. ඔය තියෙන්නේ අම්බේවල. ඇත්තටම කිව්වොත් ඒ පැතිවල මිනිස්සු වගා කරන එක තමයි කරන්නේ. මොකද සීතල පළාත්නේ. ඇත්තටම ලස්සන තැන. කෙල්ල ගොඩාක් ඇවිල්ලත් හිටියා. කෝච්චියේ ගමන නම් මට හරිම සුන්දර දවසක්. මීදුම හින්දා කඳු කරේ නම් පේන්නෙම නෑ. ඒ ගෙදරින් පිටත් වුණේ 5ට. 5:00ට තමයි බස් එක ආවේ. ඊට පස්සේ බදුල්ලට එනකොට තමයි අපිට ටිකට් දෙනවා කියලාත් කිව්වේ. 8 වෙනකන් ඉතින් පොලිමේ ඉඳලා අපි ටිකට් ටිකක් අරගෙන 8:40ට තමයි කෝච්චියට නැංගේ. සෑහෙන දුරක් ආවා. මොකද පැය 5ක් කියන්නේ ලේසිත් නෑ. පැය 5ක් ඉඳගෙන ඉඳලා නෙමෙයි ඉතින් නින්දෙත් ගියා. කෑවා බිව්වා. ඒක ඔක්කොම ඉතින් කෝච්චියේ තියෙන හින්දා හොඳයි. ඔන්න ඔහොම ගමන ගිහිල්ලා ලස්සන තැන් ටිකක් වීඩියෝ කරගන්න මට හම්බුණා. මොකද මීදුමත් එක්ක මේ පරිසරේ මාරම ලස්සනයි. 10ට 11ට වගේ ඒත් මීදුම තියෙනවා. වින්ගේ ඇතුලින් යද්දි මාත් චුට්ටක් බය වුණා. නැත්තේ නෑ. මොකද පළවෙනි පාරනේ. අපේ නංගිත් පොඩ්ඩක් බය වෙලා හිටියේ. ඔන්න ඔය බින්ගේ ඇතුලින් යන. බින්ගේ වල් කොහොම හරි ගානේ නම් මතක නෑ. 20 30ක් තිබ්බ කියලා අපේ මල්ලි නම් කිව්වා. මොකද එයා ගණන් කරා. මම නම් ගණන් කරන්න ගියේ නෑ. මොකද නින්දෙත් ගියානේ. කෝච්චියේ දිග බලන්නකෝ. මං එදා තමයි ওই වීඩියෝ එක දාගත්තේ කෝච්චියේ දිග බලාගන්න. මේ කෝච්චිය නතර කරන් ඉන්නේ ඇයිද කියලා අපිට ඉස්සෙල්ලාම වැටහුන්නේ නැහැ. හැබැයි පස්සේ කෝච්චියේ සද්දය ඇහෙනකොට තමයි අපිට මතක් වුණේ තව කෝච්චියක් එනකන් තමයි අපේ කෝච්චිය යන්නේ නැත්තේ කියලා. මේක ස්ටේෂන් එකේ නතර කරාන් පස්සේ තමයි අපේ කෝච්චියේ ගමනාන්තය දක්වා යන්නේ. මේ අපි යන්නේ නගරයක් මැදි. මොන නගරෙද කියලා නම් මන් දන්නේ නැහැ. මොකද මට ඒක මතක නැහැ. මොන නැතත් මාර ලස්සනයි. මිනිස්සු ඉතින් බලාගෙන ඉන්නවා කෝච්චියේ යනකම්. බලන්නකෝ මේ පරිසරයේ ලස්සන. ඇත්තටම මේ කෝච්චිය යනකොට මට හිතුණ දෙයක් තමයි සීතල පළාත්වල තියෙන මල් වර්ග. ඒ වගේ විතරක් නෙවෙයි තේ. ඇත්තටම මාර ලස්සන පරිසරයක් ගන්න පුළුවන් මේ තේ වගාවේ. ඔන්න ඉතින් පැය 5කට 6කට පස්සේ අපි හැටන් වලට ළඟා වුණා. හැටන් වලින් බැහැලා ශ්‍රීපාද යන්න මුල් අඩිතාලම තිබ්බ කියලා කියමුකෝ. දුෂ්කර ගමනක් තමයි. මහන්සි. නමුත් ශ්‍රීපාද අඩවියට යනකම් හිත එකලාසයක් කරගෙන හරි ආසාවෙන් ගිය ගමනක්. ටිකක් අමාරු වුණා. ඔන්න ඔය විදිහට අපි උඩමළුවට ළඟා වුණා. ඔය තියෙන්නේ ඇහැල කනුව. ඒ කියන්නේ රත්නපුර පාරෙන් යද්දි තමයි ඕක අහුවෙන්නේ. අපිට ළඟයි කියලා හිතුනේ ඕක දැකලා තමයි. බලන්නකෝ. අපි ශ්‍රීපාද මළුවටම ගියා. හැබැයි ගොඩක් සීතලයි. අපි ඒවට සූදානම් පිට තමයි ගියේ. ඔයාලත් යද්දි අනිවාර්යෙන් සූදානම් වෙලා යන්න. මොකද උඩමළුව ගොඩාක් සීතලයි. පහළ සීතල නැහැ. මොකද නගිද්දී අපිට
ගොඩක් රස්නේ දැනෙනවා. තව දෙයක් සීත ගඟුලෙන් නාන්න ඕනි කියලා තියෙනවනේ. අතපය හොදගෙන තමයි එන්නේ. මොකද ගොඩාක් සීතලයි. ඔන්න ඔය විදිහට අපි උඩමළුවට ගිහිල්ලා අපි සපත්තුත් දාගත්තා. මොකද උඩමළුවේ සපත්තු දාන්න දෙන්නේ නැහැ. නමුත් මේස් එහෙම දාගෙන තමයි අපි ගියේ. ඔය තියෙන්නේ 12 මහේ පහන. බලන්නකෝ. අපි ඉතින් වන්දනා කළා පල්ලෙහාට වැස්සා. හැබැයි මට පහළට වයිද්දි නම් වීඩියෝ ක්ලිප් ගන්න බැරි වුණා. මොකද හරියම මහන්සියෙන් තමයි අපි ආවේ. බලන්නකෝ අපේ තුන්දෙනා නිදාගෙන ඉන්න විදිය. ඔන්න ඔහම ගමන නිමා කරා. බදුල්ල දුම්රිය ස්ථානයෙන් අපි බැහැලා කන්නත් ගියා. මොකද අපි ගොඩක් බඩගින්නේ හිටියේ. අදට ඉවරයි. අපේ ගමන ගොඩාක් සාර්ථක වුණා. හරි ලස්සන ගමනක්. ඔයාලත් පරිස්සමෙන් යනවා නම් ගිහින් එන්න. බුත් සරණයි.